විශේෂිත උත්සවයක් ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සංවිධානය කරන්නට යෙදුණා. ඊට මූලිකත්වය ගත්තේ එහි වත්මන් සභාපතිතුමන් සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානයේ ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජයපාලතුමා. එහෙම මූලිකත්වය අරගෙන සිදු කරපු මේ කටයුත්තේදී ඒ අවස්ථාවේදී පවා මේ මානව හිමිකම් පිළිබඳ විශේෂ ලෙස අවධානය යොමු කරන්නේ. ඉතින් චන්ද්‍ර මහත්මයාට අවස්ථාව ලැබී තිබෙනවා. විවිධ ස්වරූපයෙන් ජාත්‍යන්තරව මේ මානව හිමිකම් සහ සංස්කෘතිය සුරකන්නට, පරිසරය සුරකින්නට, මාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරකින්නට විවිධ ලෙස පෙළෙසිරි. එහි මේ උත්සවයට මට අගමැති තුනිය ගෙන්නන්න තිබුණා. මේ උත්සවයට කැබිනට් ඇමතිවරු ගෙන්නන්න තිබුණා. හැබැයි මට කීප දෙනෙක් මෙතන මම එක්ක කියන්නම් කීප දෙනෙක් දුරකථනයෙන් කතා කරලා කිව්වා අපි නම් සර් වෙන්නේ නැහැ. දේශපාලඥයෝ ගෙන්නුත් කියලා. ඒ නිසා අපේ මහානායක හාමුදුරුවනේ මම ඒ අදහස අත්හැරියා. ඒ නිසා අද ලෝකයේ දිහා බැලුවම නේපාලේ, භූතානේ, ඉන්දියාව, මැලේසියාව වැනි රටවල් මිනිස් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් පවතිනවා. ලංකාවත් එතෙන්ට වැටලා තියෙනවා. දවසකට 160ක් වගේ ජනගහනයක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් පෙනී හිටින තමයි අද ඓතිහාසික තීන්දුවක් අපි අරගෙන ස්වේච්ඡාවෙන් හැම ප්‍රදේශයකම ලංකාව නියෝජනය වෙන පරිදි සමස්ත මිනිස් වර්ගයා තුල වංචාව, දූෂණය, නාස්තිය නැති රටක් රජය නිර්මාණය කරන්න යනකොට අපි පස්සෙන් ඉඳගෙන හයියක් වෙනවා. නිසා තමුන්නාසෙට ලොකු වගකීමක් තිබෙනවා. අයුක්ති අසාධාරණ දැකලා පස්ස බලාගෙන යන්නේ නැති මිනිසුන් බවට තමුන්නාසෙලා අද ඉඳලාපත් වෙන්න පුළුවන්. විනයක් තියෙන පිරිසක් හැටියට නිර්මාණය වෙන්න ඕනේ. ඒ නිසා අපේ රටේ අද අපි අහන්න දකින්න ලැබෙනවා දවස ගානෙම රාජ්‍ය නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. සමහර වෙලාවට දැන් පාසල් දරුවන්ගේ පෞද්ගලික ප්‍රශ්න පාසලේදී සමහර ගුරුවරු ඇදලා අරගෙන ඒ අයට අඩම් තේට්ටම් කරන තත්වයට මානසිකත්වයේ වර්ධන තත්වයටපත් වෙලා තියෙනවා. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් මාධ්‍යයක් තියෙන නිසා ගෞරවණීය ඉල්ලීමක් කරනවා. මේ රටේ දහස් ගාණක් ලක්ෂ ගාණක් අනාගතේ බාර ගන්න දුවා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ දිය යුතුයමයි කියන එක අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා.
වාහන ඒ පිළිබඳව හොයලා බලලා විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීම මම ඉල්ලමි. ඒ වගේම ඉතින් වැඩි නම් ඒ වගකීමේ කොටසක් අපිට පවරන්න. අපේ ආයතනයට පවරන්න. ඒ සඳහා අපි කටයුතු කරන්න සූදානම් කියන එක අපි අද මතක් කරනවා. ඉතින් ඒ නිසා මම දීර්ඝ කතාවක් කරන්නේ මට අවස්ථාව ලැබුණ පිළිගැනීමේ කතාව කරන්න. ඒ නිසා මේ පැමිණිච්ච අධ්‍යක්ෂවරුන්ට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. තමුන්නාන්සේලා කැමැත්තෙන් මේ ආයතනයට බැඳුනේ. අධ්‍යක්ෂ දුරේ බාරගත්තා. හැබැයි අද වෙන පත්වීම කොට්ටෙට තියන්න එපා. හැම කෙනෙක්ම තමන්ගෙන් විය යුතු යුතුකම මේ මාතෘ භූමියට ඉෂ්ට කරන්න ඕනේ. අපේ ආයතනේ විනයක් තියෙනවා. ඒ විනයට පිටින් යන ඕනම කෙනෙකුට ගෙදර යන්න පුළුවන් අර ජනාධිපතිතුමා කියනවා වගේ මමත් කියන්නේ එහෙම නැත්ද මහානායක හඳුනන. විනයක් තුල කටයුතු කරන්න බැරි නම් පත්වීම බාර දුන්න ගෙදර ගියා. ඒ නිසා මේ 14 වෙනිදා රත්නපුර මහා සමන් දේවාල රැස්වීම ශාලාවේ මධ්‍යම කාර්ය සභාව තියෙනවා. එදාට මේ අද පැමුණු සියලුම නිලධාරීන් ඉන්න ඕනේ අපි පොදු කාරණා පිළිබඳව තීන්දුව කීපයක් ගන්නවා. ඒ නිසා සියලු දෙනා ලෙඩ නිවාඩු වෙනත් නිවාඩු ගන්න තියෙනවා නම් ඒවා අද හෙටම කැන්සල් කරගන්න. මොකද සාමූලික තීන්දුවක් ගත්තොත් අපි ඒකට බැඳිලා ඉන්න ඕනේ. ඒ නිසා සියලු දෙනාට මතක් කරනවා 14 වෙනිදා උදේ 10ට අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕන. මොකද අපිට මේ අධ්‍යක්ෂ බෝඩ් එකත් එක්ක සාකච්ඡා කරලා තව ගොඩක් දේවල් කටයුතු කරන්න තියෙනවා. ඒ වගේම හැම ගමකම තමුන්නාන්සේලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕන. අධ්‍යක්ෂවරයෙක්පත් වුණා නම් ඒ ගමේ දහම් පාසල විහාරස්ථානයේ මුල් කරගෙන ගමේ මොන්ටිසෝරිය මුල් කරගෙන යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕන. ඒක අනිවාර්යයි. නැත්නම් අපිට විවස්ථාව අනුව තමුන්නාන්සේලාත් එක්ක ගණයුතු වැඩ කටයුතු කර ගැනීම අපහසුවකටපත් වෙලා අපිට සිද්ධ වෙනවා වෙනත් කෙනෙක්පත් කරනවා. ඒ නිසා මේක මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් නොවන ආයතනයක් කරගත යුතුව තිබෙනවා. එහෙමයි විය යුත්තේ. අපේ සමාජයට මෙහෙවරක් වෙන්න ඕන, රටට මෙහෙවරක් වෙන්න ඕන. යහපත් පුරවැසියන් නිර්මාණය කිරීමේ පළමු අදිස්ථානය අපි තුල තිබෙන්නට ඕන. අපි අද ලංකාවේ මේක ක්‍රියාත්මක කරලා තව අවුරුද්දක් විතර යනකොට අපි ලෝකේ රටවල් කීපයක් බාර ගන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ රටවල් වල තියෙන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට. ඒ සඳහා අපි පෙළ ගැහෙන්න ඕනේ. ඒ නිසා බුද්ධිමත් හොඳ වැදගත් පිරිසක් අදපත් කරලා තියෙනවා. ඒ පිරිස තමන්ගේ බුද්ධිය තුලින්, උගත්කම තුලින්, දැනුම තුලින් මේ මාතෘ භූමියට යම් සේවයක් ඉෂ්ට කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මානවික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ. පොලිසිය වේවා, නීතිඥවරු වේවා, රාජ්‍ය සේවකයෝ වේවා, රටේ වෙනත් ආණ්ඩුව වේවා ඕන කෙනෙක්. තමුන්නාන්සල වෙනුවෙන් මම උසාවිය යන්න සූදානම්. ඒ නිසා තමුන්නාන්සල බය වෙන්න එපා. කිසි දෙයකට තීන්දුවක් ගන්න කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න. මම අපේ මෑල්ල කැටිගොඩ නායක හඳුරෝ දන්නවා. මම සමහර තීන්දුව උන්වහන්සේගේ පන්සලේ ඉඳන් අරගත්තා. රාජ්‍ය නිලධාරීන්ට කතා කරලා, පොලිසියට කතා කරලා අසාධාරණට විරුද්ධව ඒ අපේ සමහර මෙතන ඉන්න නිලධාරී දන්නවා. අපි මානව හිමිකම් ආරක්ෂා කරනවා නම් අපි නිවැරදි විය යුතුයි. අපි කෙලින් සිටින මිනිස්සු බවට පත් විය යුතුයි. අපි වැරදි නැති මිනිස්සු බවට පත් විය යුතුයි. නිර්භීත මිනිස්සු බවට පත් විය යුතුයි. මම නම් නායක හඳුරේ මේ න්‍යායන් ටික පාවිච්චි කරනවා. ඒ නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා තමුන්නාන්සලට. මම මුලින් කිව්වා වගේ ආණ්ඩුව වේවා, පොලිසිය වේවා, වෙනත් රාජ්‍ය නිලධාරියෙක් වේවා, කොතනක හරි මිනිස්සුන්ට සමාජයට හොරකම, වංචාව, දූෂණය වෙනත් අසාධාරණයක් වෙනවා නම් ඊට විරුද්ධව අපි නැගී සිටිය යුතුමයි. එතකොට තමයි ලෝකේ ලස්සන වෙන්නේ. එතකොට තමයි අපේ මාතෘ භූමියේ ලස්සන වෙන්නේ. එතකොට තමයි රාජ්‍ය ආයතන ඉඳලා ගෙදර දක්වාම පිරිසිදු වෙන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ සඳහා සියලු දෙනාට පෙළ ගැසෙන්න. අපේ දක්ෂ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. බුද්ධිමත් නායකයෝ ටිකක් මේකේ ඉන්නවා. අපි තව ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. අද 100ක් පත් කරන ලංකාවට මුදා හරිනකොට පත්වීම් දීලා දෙසැම්බර් මාසේ වෙනකොට 500ක් බවට මේක පරිවර්තනය කරලා මේ රට මාතෘ භූමියට අපේ දායකත්වය ලබා දෙනවා.
අපි විශේෂයෙන් මතක් කරනවා මම බලාපොරොත්තු වෙනවා ඒක ජිනීවා ගෙනියන්න. මොකද අපේ රණවිරුවන්ට යුද හමුදාපතිවරුන්ට යුද්ධයේ වෙනුවෙන් පිළි සිටි නායකයෝ ගණනාවකට විදේශගත වෙන්න බැරි තත්වයක් වීස නොදෙන තත්වයකට රටවල් ගණනාවකින් කටයුතු කරමින් යනවා. ඒ වෙනුවෙන් හඬක් නගලා මේ රටේ යුද හමුදාව මානව හිමිකම් කඩකලේ නැහැ. ඔවුන් මානසික යුද්ධයක් කළා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි ඒ අය වෙනුවෙන් අපි පෙස්සමක් මානව හිමිකම් මහකොමසාරිස්තුමාට බාර දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වෙනුවෙන් තමුන්නාන්සේලාට දායක වෙන්න පුළුවන් අනාගතේ අපි ඒ සඳහා පෙළ ගැහෙමු. තවත් කරුණු ගණනාවක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපේ වැඩපිළිවෙල කොහොමද? අපි ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? විනය කොහොමද? අපි වැඩමුළු ගණනාවක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස ගණනාවක් තුල නීති උපදෙස් අපි නීති කෙටුම්පත් කීපයක් අද ඔයාලට පත්වීමත් එක දෙනවා සාමාන්‍ය දැනුම සඳහා. ඉදිරි වැඩසටහන් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සියලු දෙනා මත්වැල් බැඳ ගන්න කටයුතු කරන්න අපේ මේ සම්බන්ධතාවය අධ්‍යක්ෂවරු සහ ජාතික අධ්‍යක්ෂවරු ජාත්‍යන්තර අධ්‍යක්ෂවරු වශයෙන් අපි මේ පත් කරන්නේ මේ සම්බන්ධතාවය බොහෝ දුරට විධිමත්ව කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම කරමින් පැමිණි සියලු දෙනාට මගේ ආයතනයේ උපසභාපතිතුමා ඇතුළු අනිකුත් නිලධාරීන්ගේ ගෞරවය ස්තුති පුද කරමින් මේ වැඩසටහන අපිට ලස්සනට කරගන්නට ශක්තිය ධෛර්යය සීලු දෙනාගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬනවා. ස්තුතියි. විනය අලංකාර සද්ධර්ම කීර්ති පඬිත අතිපූජ්‍ය මෑල්ල කැටිගොඩ පියතිස්ස මාහිමිපාණෝ තමයි මේ මොහොතේ මානව හිමිකම් සංස්කෘතික සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ මේ වනවද අද යොත්සව සභාවේ පිළිබඳව මේ බලන්න. සත් මේක බලන්න. හර්ෂා දිලානී වෙනවි දැන් පොඩ්ඩක් ඉස්සරහට ජාතික අධ්‍යක්ෂකතුමනි අද මෙලෙස මේ වගකීම දේවමහල දරා ගන්න සෝනා. මේ බලන්න. ඔක්කොම මේ බලන්න. මෙලෙස මේ වගකීම සහතිකය මේ බලන්න. සාරත් පේන්නේ මේ බලන්න.
නොහැකි ගැටලු රාශියක් ජාතිය ඉදිරියේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි යම් මෙහෙයක් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රකින්න වගේම ඔබ අපේ ජාති ආගම් කුල මල ભેද පක්ෂ පාට නැතුව අපි සියලු දෙනා ඒකාබද්ධ විය යුතුව තිබෙනවා. ඒ මාධ්‍ය හමුව අපි 14 වෙනිදා රැස් වෙලා සාකච්ඡා කරලා විශේෂ මාධ්‍ය හමුවක් අපි කොළඹදී පවත්වන්න සංවිධානය කරනවා. අපේ මහානායක හමුදුරුවොත් වඩින්න මොන රාජකාරීවත් කටින පූජා උත්සව තිබෙනවා. නමුත් ඒ මාධ්‍ය හමුවට වැඩම කරන්න ඕන. ඒ නිසා මේ අද අපි සියලු දෙනා එක්කහුව වෙලා සුන්දර ගමනක් ආවේ නැහැ. මේ කාර්යභාරය කරන්න අපේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා දන්නවා යම් ආයතන වලින් අපිට අභියෝග ආවා. අපේම මිනිස්සු කකුලෙන් ඇත්තා. කොහොමටවත් 7 වෙනිදා පළවෙනි උත්සවයට බඳවා ගැනීම නතර කරනවා. ඒ දැඩි තීන්දුවක හිටියා. ඒ නිසා අපි රාජ්‍ය ආයතනවලට කතා කරන මේ බණ්ඩාරනායක සම්මන් ශාලාවේ අපි අද මේ කතා කරන ඉන්න තැන ඉඳන් මම කියන්නේ හෝල් එකට කතා කරලා මේ බණ්ඩාරනායකේ මේක CID එකට දෙනවා මේ ඕනම ආයතනයක් මෙහි සම්මන්ත්‍රණයක් තියෙනවා නම් ලියුම බාර දුන්නම CID එකට දෙනවා. කතා කරලා තිබුණා අපිට මෙහි හෝල් එක වෙන් කරන්න බැරි වෙන්නේ. එවැනි තත්වයන් වලට නිර්මාණය කළ තිබුණා. ඒ නිසා අපි මේ තමුන්නාන්සේලාට මතක් කරන්නේ තමුන්නාන්සේලා අපේ අධ්‍යක්ෂවරු දිස්ත්‍රික් පළාත් කොට්ටාස ඔක්කොම අපේ කට්ටිය තමුන්නාන්සේලා අභිමාණයෙන් කටයුතු කරන්න. අපි ජිනීව මහා කොමසාරිස්තුමා ලංකාවට ආපු වෙලාවේ එතුමාට පළවෙනි ලියුම දීලා තමයි අපි කීප දෙනෙක් උපසභාපතිතුමායි මමයි තව කීප දෙනෙක් මේ තීන්දුවට ආවේ. නිකම් අපි ආයතන පිළිතුරු නැහැ නායක හඳුරවනි. අපි යම් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අර අපේ මහානායක හඳුරු කිව්වා වගේ අපි මේ සියලු කරුණු අතිකරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා ඉන් අනතුරුව දෙවනි පියවරට යමු කියන එක තමයි මගේ අදහස. ඒ නිසා සියලු දෙනාම 14 වෙනිදා එන්න මම නැවත ආරාධනා කරනවා. නාමොත් එක දෙයක් කරනවා. මම හිතු තීන්දුව ගන්නවා මේ ආයතනයේ තුල. එන්න ඇති කෙනාගේ සමාජිකත්වයේ තියෙන තනතුර අවශ්‍ය අධ්‍යක්ෂ අවශ්‍ය. වැඩක් නැහැ. වැඩ කරන්න බැරි කට්ටිය ගෙදර ඉන්න අපි වැඩ කරන්න පුළුවන් මිනිස්සු දාගමු. ඉස්සරහට යමු. එහෙම නැතුව අපිට අවුරුද්දට මාස 12යි. මාස 12 අපි 3 මාසයකට එක සැරේ රැස්වීම තියන්නේ. එදාට එන්න බැරි කවුරු හරි ඉන්නවනම් ඒ තනතුරෙන් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම බෝඩ් එකට එන්න ඕන. ඇවිල්ලා සම්මානසෙලාගේ ප්‍රශ්න, අපේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න ඔක්කොම අපි කතා කරමු. එතන අපි අවසන් තීන්දුව ගමු. 14 වෙනිදා පළවෙනි බෝඩ් එක තමයි අපි රැස් වෙන්නේ. ඒ නිසා කවුරු මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ ව්‍යාපාරික මහත්තයෙක් මට වුණ දුනා ඒ දින දහවල් ආහාර වේල පවා ලබා දෙන්න. එතුමා තනතුරුත් එපයි කිව්වා. මුකුත් එපයි කිව්වා. නමුත් මේ වැඩපිළිවෙලට එතුමා කැමතියි. ඒ නිසා ආරාධනා කරන සිළු දිනාට ඊට අමතරව හැම ගමකම මේ අධ්‍යක්ෂවරේ ප්‍රැස්වීමක් තියන්න. දහම් පාසල මම මුලදී කිව්වා වගේ පන්සල ලදු පාසල හරි සම්බන්ධ කරලා අවම වශයෙන් ගමට මොනවා හරි වැඩක් අපි කළ යුතුමයි. අපේ යෝජනා ගොඩක් තියෙනවා. මම 14 වෙනිදා වෙනම සාකච්ඡා කරන්න ඕන. අපේ වැඩපිළිවෙලක් තියෙනවා. පාසල් පොත් ලක්ෂයක් පළවෙනි අදිනේ මුද්‍රණය කරා. මේ ආයතන දෙකම සම්බන්ධ කරගෙන. ඒ සඳහා මේ 100 නෙමෙයි 50ක් හොඳටම ඇති. අපේ නායක. වැඩමුළුවන් කාසල්ල ඉන්නවනම් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ඉදිරියට කතා කරලා ඒ වැඩපිළිවෙල හදාගමු. මොකද මේ රටේ තියෙන මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් රකින්න වගේම අයුක්ති අසාධාරණ වෙනුවෙන් පෙනී සිටින වශයෙන් අපෙන් මේ සමාජයට සමාජ මෙහෙවරක් විය යුතුව තිබෙනවා. අන්නේ යුතුයකම ඔබ අපි හැමදේම ඉෂ්ට කළ යුතුයි.
ඒ සඳහා තමුන්නාන්සේලා අද මෙතන කතා කරන දේ කනට අරගෙන විතරක් ගිහිල්ලා ෆොටෝ එක ගහලා ගෙදර තියාගන්න එපා. මේ වැඩ පිළිවෙලට අපි අවතීර්ණ වෙන්න ඕන. හොඳ චරිත ඉන්නවනම් අපේ ආයතනයට ගේන්න ඕන. උගත් බුද්ධිමත් චරිත වලින් මේ ආයතනේ පුරවන්න ඕන. මම තව ටික කාලෙකින් මැරිලා යයි. හැබැයි මේක හදලා මේක ගොඩනගලා ලෝකයේ ඉදිරියේ ගෙනුල්ලා ලෝකේ තවත් රටවල් කීපයක මානව හිමිකම් රකින්න ලංකාවේ නියෝජිතයෝ ඉල්ලන තරමට අපි නිර්මාණශීලී මිනිස්සු බවට පත් වෙන්න ඕන. අපේ ඔළුව ප්‍රබුද්ධ මිනිස්සු බවට පත් වෙන්න ඕන. ඔබ අපි බුද්ධියෙන් වැඩ කරන ලෝකේ බුද්ධිමත්ම මිනිස් වර්ග ජීවත් වෙන රට බවට මේ රට ලෝකයේ ඉදිරියේ තියන්නට ඕන. ඒ සඳහා කැප වෙන්න පුළුවන්. අපි අපේ මහානායක හාමුදුරනේ ගෞතම මහා සංඝරත්නයේ ඉල්ලුම් පත්‍ර නීති වඩා අපිට ආවා. සමහර කට්ටිය හිතන් පුළුවන් ඇයි පස් නමක් කියලා. අපේ සංස්කෘතිකේ මේ ඉන්නවා මහා විශාල පිරිසක් මහා සංඝරත්නය. හැබැයි අපි තෝරනකොට පළවෙනි අධ්‍යයනයේදී න්‍යායන් ගණනාවක් අනුගමනය කළා. ඒ නිසා තමයි අපි විනයදර ඒ මහා ගරුතර මහා සංඝරත්නයේ පස් නමක් විතරක් මේ මොහොතේ ආයතනයට ඇතුළත් කරගන්න. ඉදිරියේදී අපි පියවරෙන් පියවර වැඩසටහන් වලින් සම්බන්ධ වෙමු. ඒ නිසා අපි අරමුදලක් පිළිටන්න ඕන. ඒ අරමුදල රුපියලෙන් දෙකෙන් ගොඩනගන අරමුදලක් නෙමෙයි. මෑත ඉතිහාසයේ ලංකාවේ බිහිවෙච්ච ලොකුම අරමුදල අපි පිළිටන් ආරම්භ කරන්න ඕන. ඒ සඳහා අපි එක්කෙනෙක් මම යෝජනා කරනවා රුපියල් 5000ක් මාසෙට දාන්න ඕන. කාටවත් සැප විඳින්න නෙමෙයි. කාටවත් බත් කන්න නෙමෙයි. මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් ඒ අරමුදල අපි පිළිටන්න ඕන. මම හිතනවා අපිට අවුරුද්දක් එහෙම දායක වෙන්න පුළුවන් වුණොත් අපි ජයග්‍රහණය කරපු මිනිස්සු වෙනවා. එහෙම කැපවීම කරන ආයතන මේ රටේ ඕන තරම් තියෙනවා මම පෙන්නලා දෙන්නම්. එහෙම නෑ කියනවා. ඒ නිසා ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කරනවා තමුන්නාන්සෙල් තනි වෙලා නෑ. අපි තනි වෙලා නෑ. අපිට ගමනක් යන්න පුළුවන්කම තිබෙනවා. මේ රටේ ලෝකේ ජය ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ගරුතර මහා සංඝරත්නය අපිට ආශිර්වාද කරනවා. අන්‍යාගමික පූජක ප්‍රසාදින් වහන්සේලගේ ආශිර්වාදය තිබෙනවා. මෙතන මම නම් වශයෙන් නොකියුවට හොඳ වෛද්‍යවරු ඉන්නවා. අපේ මහානායක හාමුදුරුවෝ හොඳ උගත් බුද්ධිමත් චරිත තියෙනවා. විශේෂයෙන්ම මේ මට වඩා හොඳට කතා කරන්න පුළුවන්, තර්ක විතර්ක කරන්න පුළුවන් චරිත මේ අධ්‍යක්ෂවරු අතර ඉන්නවා. අද මේ හැමෝටම අවස්ථාවක් නැති වෙලා කාලේ අපිට ගැටලුවක් නිසා නැත්තම් මේගොල්ලන්ට විනාඩි 5 පාද දුන්නා නම් මේ චරිත මහා විශාල උගත් චරිත. ඒ නිසා මම හොඳට දන්න පිරිස් මෙතන ඉන්නවා. ඒ නිසා අපිට වැඩ කරන්න බය වෙන්න ඕනේ. දැන් අපේ වෛද්‍යවරු දෙපළක්ම ආවා. මට මේ මහත්තයා කිව්වා සර් ලංකාව වටේම යමු. සල්ලි නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩසටහනට එතුමා බහින්න කැමති. ගමන යන්න කැමති. ඒ වගේ අපේ දේශප්‍රිය මැතිතුමාලා ගොඩක් ව්‍යාපාරිකයෝ ඉන්නවා. තව සම්බන්ධ නොවු පිරිස් ඉන්නවා. ඒ නිසා මේ හැම දිනාට අපි ආරාධනා කරනවා.